ආයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ ගොඩාක් දෙනෙක්ට කියන ලොකු ප්‍රශ්නයක් ගැන. ඒ තමයි ලංකාවට එද්දී ඩියුටි ෆ්‍රී එකෙන් ඇත්තටම කොච්චර බඩු ගන්න පුළුවන්ද කියන එක. මේකේ නියම නීති ටික දැනගෙන අපිට ලැබෙන වාසිය උපරිමයෙන්ම ලබා ගන්නේ කොහොමද කියලා අපි බලමු. හරි අපි හැමෝම රටේ ඉඳලා එනකොට එයාපෝට් එකේදී මේ ප්‍රශ්නෙට මුහුණ දෙනව නේද? ඩියුටි ෆ්‍රී එකෙන් බඩුවක් ගන්න ගියාම හිතෙනවා මට ඇත්තටම කොච්චරක් ගන්න පුළුවන්ද කියලා. අන්නේ ගැටලුවට තමයි අද අපි පැහැදිලි උත්තරයක් හොයාගන්නේ. හරි. මුලින්ම අපි සමාජයේ තියෙන ලොකුම වැරදි මතයක් කඩලා දාමු. ගොඩක් අය කියන කතාවක් තමයි මම ඉන්නේ මැද පෙරදිගෙන් මට මෙච්චරයි, අරයා ඉන්නේ යුරෝපෙන් එයාට වැඩියෙන් පුළුවන් වගේ කතා. මේක සම්පූර්ණ මිත්‍යාවක්. ඇත්ත කතාව තමයි ශ්‍රී ලංකා රේගුවට අපි එන රට කොහෙත්ම අදාළ නැහැ. එයාලා බලන ප්‍රධාන කාරණා දෙකක් විතරයි තියෙන්නේ. එකක් කොච්චර කාලයක් රටින් පිට හිටියද කියන එක. දෙක නීත්‍යානුකූල මාර්ගවලින් ලංකාවට කොච්චර සල්ලි එව්වද කියන එක. ඔච්චරයි. ඉතින් අපි දැන් දන්නවා වැදගත් වෙන්නේ කාලය සහ මුදල් කියලා. හොඳයි. එහෙනම් අපි මුලින්ම මේකෙන් කාලය කියන සාධකය ගැන බලමු. ඒ කියන්නේ රටින්දලා එන හැමෝටම වගේ ලැබෙන සාමාන්‍ය දීමනාව. එහෙම නැත්නම් ස්ටෑන්ඩඩ් අලවන්ස් එක ගැන. මේක තමයි බේස් ලයින් එක. ඒ කියන්නේ රටේ කොච්චර කාලයක් හිටියද කියන එක මත පදනම් වෙලා රජයෙන් දෙන මූලික සහනය. හැබැයි මතක තියාගන්න මේක ආදාළ වෙන්නේ වයස අවුරුදු 18ට වැඩි වැඩිහිටියන්ට විතරයි. මෙතන බලන්න මේක හරිම සරලයි. රට හිටපු කාලය අනුව දීමනාව වෙනස් වෙනවා. දවස් 90කට අඩුවෙන් හිටිය කෙනෙක්ට ඩොලර් 1.80යි 50යි. දවස් 90ත් 365ක් අතර හිටියනම් ඩොලර් 625ක් වෙනවා. දැන් අවුරුද්දකටත් වඩා වැඩි කාලයක් රට හිටපු කෙනෙක්ට නම් ඒ ගාන ඩොලර් 1750ක් දක්වාම ඉහළ යනවා. ඒ කියන්නේ වැඩි කාලයක් හිටිය තරමට වාසියත් වැඩි. හරි. අර අපි කතා කරපු සාමාන්‍ය දීමනාවට අමතරව විශේෂයෙන්ම විදේශගත ශ්‍රමිකයන්ට ලැබෙන සුපිරි බෝනස් එකක් ගැන තමයි දැන් අපි කතා කරන්න යන්නේ. මේක තමයි අතරම ගේම් එක වෙනස් කරන තැන. රජයේ මේ ක්‍රමය හඳුන්වලා දෙන්න ප්‍රධානම හේතුව තමයි උන්ඩියල් හවාලා වගේ අවිධිමත් ක්‍රමවලට සල්ලි යවන එක නතර කරලා නීත්‍යානුකූලව බැංකු හරහා සල්ලි යවන්න මිනිස්සුන්ව දිරිමත් කරන එක. ඉතින් ඒ විදිහට රටේ ආර්ථිකයට උදව් කරන අයට රජෙනුත් ආපහු මේ විදිහට ලොකු වාසියක් ලබා දෙනවා. මේක නිකන් කතාවක් නෙවෙයි. මේ තියෙන්නේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශයෙන් නිකුත් කරපු නිල චක්‍රලේඛය. ඒ කියන්නේ මේක රජයෙන්ම ලබා දෙන නීත්‍යානුකූල තහවුරු කරපු ප්‍රතිලාභයක්. මේ සිස්ටම් එක වැඩ කරන්නේ ස්තර කීපයක් විදිහට. ඒ කියන්නේ ලංකාවට එන්න කලින් ගෙවුණු මාස 12 ඇතුළත බැංකු හරහා අවපු සල්ලි ගාණ අනුව තමයි මේ අමතර දීමනාව තීරණය වෙන්නේ. බලන්න ඩොලර් 2400ක් එවව කෙනෙක්ට අමතර ඩොලර් 600ක් ලැබෙනවා. එතනින් එවන ගාණ වැඩි වෙන්න මේ බෝනස් එකත් වැඩි වෙනවා. උපරිම කරකොට ඩොලර් 24000කට වඩා එවව කෙනෙක්ට අමතරව ඩොලර් 4800ක්ම ලැබෙනවා. හොඳයි. එහෙනම් අපි පොඩි ගණනය කිරීමක් කරලා බලමු. ප්ලැටිනම් කාණ්ඩයේ ඉන්න කෙනෙක්ට ලැබෙන මුළු වාසිය කොච්චරද කියලා. අන්න බලන්න. අවුරුද්දකට වඩා රටේ ඉඳලා ඩොලර් 24000කට වඩා යවපු කෙනෙක්ට සාමාන්‍ය දීමනාව වෙන ඩොලර් 1750යි අර අමතර ප්ලැටිනම් දීමනාව වෙන ඩොලර් 4800යි දෙකම එකතු වුණාම මුළු එකතුව ඩොලර් 6550ක්. ඒ කියන්නේ ලංකාවේ සල්ලි වලින් රුපියල් ලක්ෂ 20කට කිට්ටු ගානක බදු නැතුව ගේන්න පුළුවන්. ඇත්තටම මේක ලොකු වාසියක්. හරි. දැන් අපිට ඩොලර් වලින් ලොකු අගයක් ගන්න පුළුවන් වුණත් හැම බඩුවක්ම ඕනු විදිහට ගේන්න බෑ. විශේෂයෙන්ම මත්පැන් සහ දුම්කොළ වලට අදාළව දැනගන්නම ඕන නිශ්චිත සීමාවන් කිටක් තියෙනවා. අපි ඒ ගැන බලමු. මත්පැන් ගැන කතා කළොත් නීති හරිම පැහැදිලි. ස්පිරිට් ඒ කියන්නේ හાર્ඩ් ලිකර් වර්ග නම් ලීටර් 2.5කුත්, වයින් නම් ලීටර් 2කුත්‍රමයි ගේන්න අවසර තියන්නේ. ඒ වගේම සුවඳ විලවුන් වර්ග මිලිලීටර් 250කට සීමා වෙනවා. මේ ලිමිට් එක හරියටම මතක තියාගන්න ඕන. සිගරට් ගැන නම් දෙපාරක් හිතන්න දෙයක් නැහැ. දීමනාව බ්‍රින්දුවයි. ඒ කියන්නේ එකම එක සිගරට් එකක්වත් නීත්‍යානුකූලව ලංකාවට ගේන්න බෑ. මේක තමයි නීතිය. මේක නිකම්ම නීතියක් විතරක් නෙවෙයි රේගුව මේක ඉතාමත් දැඩිව ක්‍රියාත්මක කරනවා. පසුගිය කාලයේදීත් මිලියන ගණන් සිගරට් එයාපෝට් එකේදී අල්ලගත්තා. එක කාටන් එකක් තියා එක පැකට් එකක් අහුණත් ඒක රාජසන්තක කරනවා වගේම ලොකු දඩේකුටට යටත් වෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ගැන අවධානමක් ගන්න නම් එපා. හොඳයි. දැන් අපි මේ වාසි ගැන ඔක්කොම දන්නවා. එතකොට මේ දේවල් කිසිම කරදරයක් නැතුව පහසුවෙන් ලබා ගන්නේ කොහොමද? ඒකට අනුගමනය කරන්න ඕන පියවර මොනවද? අපි ඒ ඇක්ෂන් ප්ලෑන් එක ගැන කතා කරමු. මේ මුළු ක්‍රියාවලියම හරිම පහසු කරන්න රජය විශේෂ ඇප් එකක් හඳුන්වලා දීලා තියෙනවා. ඒක තමයි ලංකා රෙමිට් ඇප් එක. මේක තමයි අපේ යතුර. කරන්න තියෙන්නේ හරිම සරල දෙයක්. ලංකාවට එන්න කලින් ලංකා රෙමිට් ඇප් එක ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්න. ඊට පස්සේ
ඇප් එක හරහා Tamanට හිමි ඩියුටි ෆ්‍රී දීමනාව ඉල්ලුම් කරන්න. වැදගත්ම දේ තමයි මේ ඉල්ලීම ගුවන් ගමනට අවම වශයෙන් ව්‍යාපාරික පැය 48කට කලින්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් වැඩ කරන දවස් 6ක් වගේ කාලයකට කලින් කරන්න ඕන. එතකොට අපි එනකොටම රේගුවේ සිස්ටම් එකට මේ තොරතුරු ගිහින් තියෙන නිසා කිසිම ප්‍රමාදයක් නැතුව වැඩේ කරගන්න පුළුවන්. දැන් අපි කතා කරන්නේ වලක්වා ගන්න ඕන දෙයක් ගැන. ඒ තමයි එයාපෝට් එකේ ඉන්න බ්‍රෝකර් සිස්ටම් එක. මේකෙදි වෙන්නේ ජාවාරම්කාරියෝ ලංකාවට එන මගීන්ට පොඩි මුදලක් දීලා එයාගේ પાස්පෝර්ට් එකයි ඩියුටි ෆ්‍රී දීමනාවයි පාවිච්චි කරලා පිට විකුණන්න බඩු ගන්න එක. මේක නීති විරෝධී ක්‍රියාවක්. මේක යාළුවෙකුට උදව්වක් කරනවා වගේ පොඩි දෙයක් නෙවෙයි. මේක බරපතල වරදක්. මේකට අහු වුණත් ගත්ත බඩුවල වටිනාකම වගේ 3 ගුණයක් දක්වා දඩයක් වදින්න පුළුවන්. රුපියල් ලක්ෂයක දඩයක් වදින්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි, Tamanට හිමි සම්පූර්ණ ඩියුටි ෆ්‍රී දීමනාවම අහිමි වෙනවා. සමහර වෙලාවට අපරාධ චෝදනා යටතේ අවුරුදු 5ක් දක්වා හිරේ යන්නත් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා මේ වගේ දෙයකට අහු වෙන්න නම් යපා. හරි. එහෙනම් අපි මේ කතා කරපු හැම දෙයකම සාරාංශයක් විදිහට මේ චෙක්ලිස්ට් එක මතක තියාගමු. 1. දීමනාව රට අනුව නෙවෙයි, රට හිටපු කාලයයි නීත්‍යානුකූලව එවපු සල්ලි ගාණයි අනුවයි තීරණය වෙන්නේ. 2. ලංකා රෙමිට් ඇප් එක හරහා අමතර දීමනාවක් කලින්ම ඉල්ලුම් කරන්න. 3. සිගරට් නම් කොහෙත්ම එපා. 4. මත්පැන් වලට නියමිත සීමාව මතක තියාගන්න. 5. එයාපෝට් එකේ බ්‍රෝකර්ලාට પાස්පෝර්ට් එක දෙන්න එපා. 6. තමන්ගේ දීමනාවට වඩා බඩු තියෙනවා නම් අවංකව රෙඩ් channel එකට යන්න. මේ ටික පිළිපැද්දත් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් නීත්‍යානුකූලවම ඩොලර් 7550ක්, ඒ කියන්නේ ලංකාවේ මුදලින් ලක්ෂ 20කට ආසන්න වටිනාකමක බඩුබදු නැතුව ගෙන්න පුළුවන් කියලා දැනගත්තම ඊළඟ පාර ගෙදර යන ගමන ගැන හිතන විදිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව නේද? ඩියුටි ෆ්‍රී එක කියන්නේ නිකම්ම බඩුවක් ගන්න තැනක් නෙවෙයි. ඒක තමන්ගේ මහන්සියට රජෙන් ලැබෙන නීත්‍යානුකූල වටිනා මූල්‍යමය වාසියක්. ඉතින් ඒ වාසිය උපරිමයෙන්ම ප්‍රයෝජනෙට ගන්න සැලසුම් කරන්න.